මේ කතා කරන්න යන්නේ ඊශ්‍රායල් රැකියා ජාවාරමක් සම්බන්ධයෙන්. ඔයාලට මතක ඇති පසුගිය දවසක සමාජ ජාලවල ෂෙයා වුණා ලිලීකා හෝල්ඩින්ග්ස් කියන ඒජන්සියෙන් ඊශ්‍රායල් රැකියා සඳහා යවන්න ඊශ්‍රායල් සිටින තරව්කරුවන් හරහා ලක්ෂ 45 අය කරනවා කියලා. ඒ වගේ ඒ අවස්ථාවේ කුපිතුණු ලිලීකා ඒජන්සියේ නාමික අයිතිකරු අධිකාරී මහත්මයා ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තිබුණා. අපි ගත්තේ නෑ සල්ලි. අපි දන්නේ නෑ. දීපු කෙනෙක් එක්ක බලා ගන්න මඩ ගන්න එපා කියලා. ඉතින් අද උන්න සාක්ෂි සියල්ලම එළියට ඇවිත් තියෙනවා මේ ජාවාරමේ හැමෝගෙම. අපි බලමු මේ මුකුත් නොදන්න අධිකාරී කියන දේ. කලන මේ එන්ට්‍රි පර්මිට් ඇවිල්ලා තියෙන 37 දෙනාගේ පේමන්ට්ස් කරපු අයගේ ලිස්ට් එක එවන්න මට බීරෝ කරලා ටිකට්ස් ටික දාන්න. ඒක පුළුවන් තරම් ඉක්මනට කරන්න පරක්කු කරන්න එපා. එන්ට්‍රි පර්මිට් එක වැලිඩ් 30 days. before 30 days කට්ටිය යවන්න ඕන. හරි? කෝල්ස් එනවා කට් වෙනවා ලයින් එක. කලන වාගේ එන්නේ නැති කට්ටිය මං හිතන්නේ 3 දෙනෙක් හිටියා ඔෆිස් එකට. මට මතක නෑ මේ වාගේද දන්නේ ඔෆිස් එකට මේ ඊයේ ආපු නැති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් අද ඔෆිස් එකට එවන්න එපා. ඔක්කොම එයාපෝට් එකට එවන්න. ඒ ටිකට් එකේ තියෙන ටයිම් එකට වඩා පැය 4කට කලින්. කට්ටියම මේ પાස්පෝර්ට් ගත්ත කට්ටිය හරි ෆයිල්ස් ගත්ත කට්ටිය හරි නැති කට්ටිය හරි ඔක්කොම ඒ එයාපෝට් එකට මෙවන්න හොඳේ. කවුද මේ කලන? කලන කියන්නේ මේ ජාවාරමේ එක් ප්‍රධාන කොටස්කාරයෙක්. මේ රිසිට් එකේ තියෙන 45,75,000 මුදල් ඔහුගේම බැංකු ගිණුමට තමයි බැර කරලා තියෙන්නේ. ඒතර මේ ලිලීකා ඒජන්සි අයිතිකරු ඔහුට තමයි මේ කියන්නේ මුදල් දාපු ලිස්ට් එක වන්න කියලා. ටිකට් එක චෙක් කරගන්නකම් ඉන්න මලි මේ ටිකට් එක චෙක් කරනවා. එතකොට මෙතන මේ 13 දෙනාගේ ලලිත් ප්‍රියන්ත නැතුව 13 දෙනාගේ අර 48 ඒවා ටිකත් නංගිලව්වා මට මම දෙන account එකට දම්මලා දෙන්න. එයාට මම මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ගමන් මල්ලි. ඊළඟට කවුද මේ 48 ගානේ දාපු කතාව මොකක්ද? ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නදීකා ජයමහ. ලක්ෂ 48 ගාන ණය කරපු කොටසකුත් ඉන්නවා. එයාලගේ විස්තර ටික තමයි මේ ඉල්ලන්නේ. හෙලෝ මේකේ ඉන්න අපේ 4-5 දෙනාටම කියන්නේ මචං දැන් මෙහෙන් අපේ කම්පැනියෙන් දැන් කතා කරලා අකට කියලා දෙන හිබ්‍රිඩ් ඔක්කොම විස්තර වෙලා තියෙනවා. ඔය කට්ටියව දාලා තියෙන හැම ඒරියා එකම ඉන්න ඇපාර්ට්මන්ට් වල ඒගොල්ලෝ ඉන්නේ සතියයි. ඒගොල්ලන්ගේ වැඩ ප්‍රවර්ක් පීරියඩ් එක ඔය වැඩ බලලා තමයි උතර තියන්නේ. උතර හිටියට ඔය ඔක්කොම දෙනාම තියාගන්නේ නැහැ. එකම පාර්ට් එක. ඒකෙන්ද ඔය දීලා තියෙන ෆැසිලිටිස් වලින් ඒගොල්ලෝ සතියක් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි යාලව අවශ්‍ය කරන ඒරියා වලට දාලා ඊට පස්සේ අවශ්‍ය අඩුපාඩු හදලා ඒගොල්ලෝ දෙන්නේ. හරිද? ඒකද කවුරුත් කිව්ව පළියට අරක හදන්න මේක හදන්න කියලා කියන්න බෑ. යාලා කිව්වා. කාටවත් කිසිම දෙයක් හදලා දෙන්නේ නැහැ. සතියක් වර්කින් පීරියඩ් එකේ තියෙන වැඩ බලනවා. වැඩ හොඳ අය විතරයි ඒතර තියන්නේ. අනිත් අය ඒගොල්ලෝ වෙන තැන් වලට දාන්නේ. ඒකෙන්ද මේක ඔක්කොම දෙනා කලන කවුද ඔක්කොම මචං උඹලා යවපල්ලා කට්ටිය නෝන මේ වොයිස් රෙකෝඩ් එක අහන්න කියනවා. මේ තමයි මාළක ජයමහ. නදීකා ජයමහ කියන ප්‍රධාන ජාවාරම්කාරී සහෝදරයා. මේක සම්බන්ධව විශාල පිරිසක් ඉන්නවා. ඒ තමයි ටින්ටින් කියලා හඳුන්වන රසික සම්පත් සහ කැලු මේ වගේ අය. මේ ඔබට පේන්නේ ලක්ෂ 45ක් ලබාගත් එක රිසිට් පතක්. මේකේ මුදල් තැන්පත් කරලා තියෙන්නේ කලන කියන පුද්ගලයාගේ බැංකු ගිණුමට. ඒජන්සි කියන ආකාරයට ඔවුන් ලක්ෂ 45ක් 48ක් ලක්ෂ 50ක් ආදී වශයෙන් මුදල් අරගෙන මේ වෙනකොට 300ක් පමණ ඊශ්‍රායල් වලට වල තියෙනවා. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැහැදිලි වගකීමක් තියෙනවා මේ ඒජන්සිය සහ මේ ජාවාරම් කරුන් ගැන විමර්ශනයක් සිදු කරලා මේ මංකොල්ල නතර කරන්න. රටේ මොන ආණ්ඩුව බලයටවත් වැඩක් නැහැ. රජීනල්දාරින් වංචා දූෂණ සඳහා සහයෝගය දක්වනවා නම් අපි පැහැදිලිවම කියනවා මේ ජාවාරම් පිටුපස ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර සිටිනවා මේ පුද්ගලයන් පිටුපස කියලා. ඔබේ ආශිර්වාදයෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිටසෙක්ගේ ආශිර්වාදයෙන් තමයි මේ කටයුතු සියල්ල සිදු වෙන්නේ. විජිත හේරත් ඇමතුමනි ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ශ්‍රී ලංකා බියුරෝ එකේ මහ පුටුවල ඉන්න පල්හොට් එක. උන් තමයි මේ මහා පරිමාණ ජාවාරම් කරන්නේ. උන් තමයි විදේශයට කියා විකුණන්නේ. මනෝෂ නානායක්කාරගේ අඳුරු සෙවණලේ තාම කාර්යාංශය තුල තියෙනවා. අපි කියන්නේ පුද්ගලික ඒජන්සි වලින් ඉතාම සාධාරණ මේ කටයුතු සිදු කරන ආයතන තියෙනවා. ඒ වගේම නිලධාරීන් සමග ඩීල් ගහලා ජාවාරම් කරන මේ වගේ ඒජන්සි තියෙනවා. ඒ නිසා විජිත හේරත් ඇමතුමනි පැහැදිලි නියාමනයක් විය යුතු මේ ආයතන රජයෙන් ඊශ්‍රායල් යවන්න මේ වගේම මුදල් අරගෙන සිදු කරන ජාවාරමක් තියෙනවා. ඒක සිදු කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී. හැමතිතුමනි තීන්දුව ඔබට බාරයි.